35 වන වතාවට සංවිධානය කරනු ලබන කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාල අතර පැවැත්වන කැලණි හටන සුහද ක්‍රිකට් තරගයේ ආරම්භය අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත්විය. මෙවර තෙදින ක්‍රිකට් තරගය කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඉතා වැදගත් වන්නේ 19 පාල ක්‍රිකට් කණ්ඩායම පළමු කාණ්ඩයේ පාසලක් ලෙස උසස් වීමෙන් පසු තරඟ වදින ප්‍රථම තරගය වීමයි. සුබෝදෑසනක් සියලු දෙනාටම කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පතිතුමා තුළු කණ්ඩායමට අපගේ කණ්ඩායමට අවසරයි. කැලණි හටන මම හිතන්නේ ගම්පහ පුරවරේ පැරණිතම දිවිදුහල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ මේ 35 වෙනි වරට පැවැත්වෙන තරගයක් මේ අප්‍රේල් 6, 7, 8 යන තෙදින පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා සරවණ මුත්තු ක්‍රීඩාංගණයේදී. අතරම ප්‍රථම වතාවට තමයි තෙදින තරගයක් විදිහට මේ පැවැත්වෙන්නේ. මේ අවස්ථාව මම හිතන්නේ පාසල් දෙකටම මේක ඉතාමත්ම වැදගත් සහ වටිනා අවස්ථාවක්. මොකද මේ පාසල් දෙකම මේ වෙනකොට ඩිවිෂන් 1 මට්ටමේ ක්‍රීඩා කරන පාසල් දෙකක් විදිහට ක්‍රීඩා කරන පාසල් දෙකක්. ගම්පහ පුරවරයට ආඩම්බරයක්. පාසල් අතර පැවැත්වෙන මේ බිග් මැච් එකේ නැත්නම් මේ තරගයේ තියෙන ප්‍රධාන අරමුණ වෙන්නේ පාසල් දෙක අතර සුහදතාවයත් සමගම ඒ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් කරන් යන්න ඕන කරන පන්නරය ලබා දෙන මේ තරගය මම හිතන්නේ පාසල් දෙකම ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. 2025 වර්ෂයේ කැලණි හටන ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වීමට තව දින කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. මෙවර කැලණි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය විදුහල්පතිතුමා සඳහන් කරපු ආකාරයට තෙදින තරගයක් ලෙස ඉතිහාසයේ පළමු වරට මහා ක්‍රිකට් තරගය පැවැත්වෙනවා. අප්‍රේල් 6, 7, 8 යන දින තුනේ කොළඹ පී සරවණ මුතු ක්‍රීඩාංගණයේ. ඒ වගේම එක් දින තරගය අප්‍රේල් මාස 27 වෙනිදා එම ක්‍රීඩාංගණයේම පැවැත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම මේ මාස 4 වෙනිදා 20-20 ක්‍රිකට් තරගය පවත්වන්න කටයුතු සංවිධානය කර තිබෙනවා එම ක්‍රීඩාංගණයේම. ඉතින් කණ්ඩායම් දෙකම ඉතාම හොඳ සූදානමකින් සිටිනවා. විශේෂයෙන්ම ඉතිහාසය තුළ පසුගිය දශක 3ක 4ක කාල සීමාව තුළ ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයින් රැසක් එකතු කළ කණ්ඩායම් දෙකක්, එහෙම නැත්නම් පාසල් දෙකක් විදියට කැලණි ශ්‍රී ධර්මාලෝක කැලණි ගුරුකුල විද්‍යාල දෙක සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භූමියෙන් ආරම්භ වුණ කැලණි විද්‍යාලංකාර පිරිවෙන් භූමිය ආශිර්වාදයෙන් ආරම්භ වුණ ඒ වගේම ඉතිහාසය තුළ බොහොම සහෝදර බැඳීමකින් යුතුව පවත්වාගෙන යන පාසල් දෙකක් විදියට මෙම තරඟාවලියත් මම හිතන්නේ අපේ විද්‍යාල දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය තවත් ශක්තිමත් කරන තවත් අවස්ථාවක් වඩ පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මහා ක්‍රිකට් තරගය දින 3ක් පුරාවට පැවැත්වෙන ප්‍රථම අවස්ථාව විදියට විද්‍යාල දෙකටම මෙය ඓතිහාසික අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ඓතිහාසික අවස්ථාවේ විද්‍යාල දෙකේම දක්ෂ ක්‍රීඩකයෝ රැසක් සිටිනවා. ඒ වගේම පසුගිය තරඟාවලිය ගත්තහම මම හිතන්නේ කණ්ඩායම් දෙකම ඉතාම හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. ඉතාම හොඳ සූදානමකින් කණ්ඩායම් දෙකම සිටිනවා. ඉතින් එයත් සමග අපි විශ්වාස කරනවා අපිට ඉතාම හොඳ තරගයක් නරඹන්න හැකියාව ලැබෙයි කියලා. ඇත්තටම ඉතා සතුටින් කියන්න ඕනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉස්සල්ලාම ආරම්භ කරපු මහා ක්‍රිකට් තරගය වන්නේ කැලණි හටන ක්‍රිකට් තරඟාවලිය. මේක ඇත්තටම අඛණ්ඩ වසර 35 පුරාවට පවත්වාගෙන යනවා. මෙහිදී මෙම විද්‍යාල දෙකේම දරුවෝ සියලු දෙනාම එකට එකතු වෙලා ඒගොල්ලන්ගේ ක්‍රීඩා ශීලීත්වය, ඊගාට එකමුතුභාවය, ක්‍රීඩා හැකියාවන් සියලු දේවල් වර්ධනය කර ගැනීම සඳහා අඛණ්ඩව මේගොල්ලෝ වසර 35 පුරාවට මේ තරගය පවත්වනවා. මේ තරගය පැවැත්වීමේදී මේ ඇත්තටම මේක තරගයක් වුණාට මෙතනද ඇත්තටම සුවදශීලීව සියලු දෙනාම එකට කටයුතු කරනවා. කිසිම මේ වෙනකොට විනය ප්‍රශ්නයක්වත් කිසිම දෙයක් ඇති වෙලා නැහැ. ඊට සහයෝගයෙන් අඛණ්ඩව මේ වසර පුරාවට මේක පවත්වාගෙන යනවා. ඒ වගේම මහා ක්‍රිකට් තරගයේ වසර 35කුත්, එක් දින ක්‍රිකට් තරගයේ වසර 32කුත් අඛණ්ඩව පවත්වලා තිනවා. අපි ගිය අවුරුද්ද පටන් ගත්තා T20 ක්‍රිකට් තරගය. ඒක මේ වන විට වසර දෙකක් පුරාවට පවත්වාගෙන යනවා. ඒ අනුව මේ තරගාවලි තුනම අඛණ්ඩ වසර ගණනාවක් පුරාම පවත්වාගෙන යනවා. ඒ වගේම ධර්මාලෝක විද්‍යාලය මේ වන විට ක්‍රීඩා ශීලීත්වයෙන් හොඳ තැනක ඉන්නවා. මේ සැරේ අන්තර්පාසල් ක්‍රීඩා තරගාවලිය තුන අවසාන තරගය දක්වා අපරාජිතව අවසාන තරගය දක්වා සහභාගී වෙලා
ඉතාම හොඳ දක්ෂතා පෙන්වගෙන ලකුණු 10 සීමාව කඩලු 100 සීමාව විසින්න දරුවන් මේ කණ්ඩායමට සිටිනවා. ඉතින් මේක මෙච්චර කාලයක් අපේ තිබ්බි දෙදින තරඟාවලියක් විදියට මහා ක්‍රීඩා තරඟය පැවැත්වුවේ. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් අපි මේක දෙදින තරඟාවලියක් විදියට යනවා. විදියට සහෝදර පාසල විදියට අපි විශේෂයෙන්ම අපි ඔවුන්ට සුබ පැතුවා. ඔවුන් මේක අවස්ථාවකුත් කරගන්නවා. ඔවුන් ඩිවිෂන් 1 එකට පැමිණීම පිළිබඳව. එතකොට ඒ නිසාම දැන් ඉතාම හොඳ දෙදින ක්‍රිකට් තරඟයක් මහා ක්‍රිකට් තරඟයක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ගුරුකුල විද්‍යාලයේ ක්‍රිකට් බාර ආචාර්යවරයා විදිහට මම ආරාධනා කරනවා ගුරුකුල විද්‍යාලයේ ධර්මාලෝක විද්‍යාලයේ සියලුම ප්‍රේක්ෂකයන්ට අපි දෙන අයට 6 7 8 විශේෂයෙන්ම අපිට මහා ක්‍රිකට් තරඟය ප්‍රේක්ෂකයෝ තාමත් ධර්මාලෝක ගුරුකුලයේ ඇත්තටම අපිට මේ ප්‍රේක්ෂකයෝ තාමත් පුරුදු වෙලා නැහැ මේ දෙදින තරඟයක් දෙදින තරඟ වලට සහභාගී වෙන්න. ඒ නිසා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා ගුරුකුල විද්‍යාලයට ධර්මාලෝක විද්‍යාලය මේ අපේ හිතෙන කැමැති හැමදෙනාම මේ තමන්ගේ කණ්ඩායම දෙකේ ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම මහා ක්‍රිකට් තරඟයේදී ලොකු සහයෝගයක් ලබා දෙන්න. එහෙම සම්ප්‍රදායක් ඇති කරගමු කියන යෝජනාවක් කරමින් ඒ වගේම උන්නතිය වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනාට ස්තුතියි. 35 වන කැලිමහා සටනේ නායකත්වයේ දැරීම ධර්මාලෝක විද්‍යාලය නියෝජනය කරමින් නායකත්වයේ දැරීම සම්බන්ධ විශාල සතුටක් තියෙනවා. ඒ වගේම අප මෙවර දෙදින පාසල් තරඟාවලියේ අවසන් මටේ දක්වා අපරාජිත කණ්ඩායමක් වශයෙන් ඉදිරියට පැමිණීම ගැන බෙහෙවින් විශාල සතුටක් තියෙනවා. ඒ වෙනුවෙන් අප කර කැපකිරීමද අතිමහත්ය. ඒ වගේම මෙවර අපේ විද්‍යාලයේ කණ්ඩායමේ තීව්‍ර විකසන ලකුණු 955ක්ද කවින් දෙන 798ක්ද ඒ වගේම ලකුණු 600 පන්නල ක්‍රීඩා කර ලකුණු රැස් කරපු ක්‍රීඩකයෝ 4 දෙනෙක්ද අප කණ්ඩායමේ නියෝජනය කරන මෙවර. එසේම මේ කඩලු අතින් සතුටු ප්‍රබෝධ කඩලු 88ක් ලබාගෙන සිතින් ගම කඩලු 68ක් ලබාගෙන ඒ වගේම තිබෙන විකසන කඩලු 50ක් ලබාගෙන දක්ෂතා අතර සිටිනවා. ඒ අප කණ්ඩායමට හැරී බලද්දී ඉතාමත් හොඳ ශක්තිමත් මානසික වශයෙන්ද උද්‍යෝගිමත් වූ කණ්ඩායමක් අප විද්‍යාලයේ මෙවර කටයුතු කරනවා. එසේම මේ අපට මෙතෙක් දුර ලැබීමට අපට පාසලින් විද්‍යාලතුමා ඇතුළු අප විද්‍යාලයේ පුහුණුකරු MIC ඒ වගේම ආදී ශිෂ්‍ය සංගමයෙන් මෙවර අපිට විශාල වෙන කලින් අවුරුදු වලට වඩා විශාල උපකාරයක් ආශිර්වාදයක් ලැබුණා. ඒතරම හරි සතුටුයි. 6 7 8 දෙදින පාසල් මහා තරඟාවලිය නැරඹීමට සියලුම දෙනාටම ආරාධනා කරනවා. අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරා මේ සීසන් එක පුරාටම. අපේ 2 day පැත්තොත් එම අපි මේ පූර්ණ තරඟ දෙකක් සහ ප්‍රශ්නින් තරඟ පහ ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් අපේ කණ්ඩායමේ ලකුණු 500 සීමාව පස කරපු ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉන්නවා. කඩලු 40 පව කරපු ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මෙවර අපේ කණ්ඩායම ඉතා සම්බර කණ්ඩායමක් තියෙනවා. අපි මෙවර මේ අපේ 3 day තරගයට ඉතින් අපේ 1 day ටූර්නමන්ට් එක ගත්තොත් එහෙම අපේ කණ්ඩායම මෙවර සෙමි ෆයිනල් එකකම් ආවා. ඉතින් අපේ කණ්ඩායම සෙමි ෆයිනල් එකකම් එද්දී මේ අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරා මේ ටූර්නමන්ට් එක පුරාවටම. ඉතින් අපේ ක්‍රීඩා කරන අපේ විදුහල්පතිතුමා, අපේ ආශිෂ්‍යයන්, අපේ ක්‍රිකට් බාර ආචාර්යතුමා, අපේ කෝච්ලා අපිට සපෝට් එකක් දුන්නා මේ දැනට එන්න. ඉතින් මෙවර 35 වෙනි වතාවට අපේ මහා ක්‍රිකට් තරගයේ පැවැත්වෙනවා 6 7 8. ඉතින් මහා ක්‍රිකට් තරගයේ හොඳට කරලා ජයග්‍රහණය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙවර 35 වෙනි වතාවට පවත්වන අපේ කැලණි හටනේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වෙන්න දායක වෙන්න මේ වෙලාවට පැමිණි සියලුම මාධ්‍යවේදීන්ට මම ඉතාම ගෞරවයෙන් ස්තුතිපූර්වක නමස්කාර කරනවා. මොකද මේ කැලණි හටන 35 වෙනි වතාවට මේ පවත්වන්නේ සුවිශේෂී සම්දිස්ථානයක් කරගෙන. මොකද දින 3ක තරඟාවලියක් විදිහට බිග් මැච් එක පවත්වන පළවෙනි වතාව මේ පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ සඳහා අවශ්‍ය පහසුකම් සැලසුවාම ධර්මාලෝක ගුරුකුල කණ්ඩායම් දෙක ආදි ශිෂ්‍යයෝ අපේ විද්‍යාලයේ විදුහල්පතිවරු සියලු දෙනා එකතු වෙලා මේ පිළිබඳව මුලින්ම තීරණයක් ගත්තා. මොකද මේක හොඳ අවස්ථාවක් අපේ දරුවන්ට ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය සියලුම දේ කරන්න අපි සතිය පැහැදිලි ආදි ශිෂ්‍යයෝ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරඟාවලිය තරඟකාරීත්වය අතින් ඉතාම උසස් මට්ටමක තියාගෙන සහ සහෝදරත්වය වර්ධනය කරගෙන මේ සුහදතාවය වර්ධනය කරගෙන සුපිරි තරඟාවලියක් විදිහට ඉදිරියට පවත්වාගෙන යනවා. පාසල් දෙකේ විදුහල්පති දෙපළ සහ ආදී ක්‍රිකට් සංගමයේ ඒකාබද්ධව කටයුතු කිරීමට අපි තීරණයක් ගෙන තිබෙනවා.
ඉතින් ක්‍රිකට් කණ්ඩායම් දෙක ගත්තොත් අපේ ගුරුකුල කණ්ඩායම දශකයකට පමණ වඩා කාලයක සිට ටියර් A ඩිවිෂන් 1 ටියර් A ගෲප් එකේ ඉන්නවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි ගිය අවුරුද්දේ ධර්මාලෝක කණ්ඩායම ටියර් ඩිවිෂන් 1 ටියර් B කණ්ඩායමට සුදුසුකම් ලැබුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙවර තෙදින තරගාවලියේ සහ එක්දින තරගය T20 තරගය ඉතාමත් තරගකාරීත්වයක් තියෙන අවුරුද්දක් වෙයි මේ අවුරුද්දේ මේ මැචස් ටික. කණ්ඩායම් දෙකටම හොඳ තරගයක් ලබා දෙන මේ ඉල්ලා සිටින අතර ස්තුතිවන්ත වෙනවා සහ සුබ පතනවා කණ්ඩායම් දෙකටම පරිම හොඳට ක්‍රීඩා කරන්න. අද දින ධර්මාලෝක සහ ගුරුකුල විද්‍යාලය අතර පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ධර්මාලෝක විද්‍යාලීය විදුහල්පතිතුමන් ක්‍රිකට් කණ්ඩායම සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් අතර සුහද හමුවක්ද පැවැත්විය. මෙහිදී ආදි ශිෂ්‍ය සංගමේ අනුග්‍රහයෙන් ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන් සඳහා විශේෂ තීලන ප්‍රදානයක්ද සිදු කෙරිණි. ධර්මාලෝකේ ළමයි වෙනුවෙන් ටීම් එක වෙනුවෙන් කරන දේවල් අඩු කරෙත් නෑ, හැමදාටම වැඩි කරා. මේ හැම දෙයක්ම දවසින් දවස වැඩි කරපු එක කරේ ආදි ශිෂ්‍ය සංගමයක් විදියට අපිට පුළුවන් උපරිමයෙන්ම. එතකොට මේ අවුරුද්දේ අපි ආදි ශිෂ්‍ය සංගමය විසින් මේ ක්‍රිකට් තරඟාවලියේම බර කරට අරගෙන තියෙනවා. එතකොට සර්ගේ අනුශාසකත්වය ඇතුව ඊට පස්සේ විද්‍යාලයේ MIC ක්‍රිකට් කෝච් සහ ඒ හැම දෙනාම සම්බන්ධ කරගෙන ඒ වගේම අපේ DME ක්‍රිකට් ක්ලබ් එක ඕගලන්ට ටර්ෆ් එකක් පරිත්‍යාග කරලා තියෙනවා. ඕගලන්ට පහසුව සලසලා දෙන්නේ අපිට මේකේ ඇත්තටම කිව්වොත් ජයග්‍රහණයකට යන්න. ජයග්‍රහණ වෙනුවෙන් අපි ඉන්නවා හැම තැනදීම පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ. මොකද අපි ඉස්කෝලෙන් අවුට් වෙලා අපි මේ දේවල් කරන්නේ අපි ආස අපේ නම මේ ඉස්සරහට යනවා දකින්න. බිග් මැච් එක කියන එක මම හිතන්නේ ස්කූල් ක්‍රිකට් සෙල්ලම් කරන ඕනෝනෙක්ගේ ඩ්‍රීම් එක. රයිට්. ක්‍රිකට් කරන කෙනෙක්ගේ අවසාන ඩ්‍රීම් එක වෙන්න පුළුවන් නැෂනල් ටීම් එකට යන එක. රයිට්. ඊට මෙහෙන් තියෙන ඩ්‍රීම් එක තමයි බිග් මැච් එකේ හොඳට පර්ෆෝම් කරන එක. මොකද එතන තමයි තමාගේ පාසල් ජීවිතයේ කැරියර් පාත් එක හරියටම හයිලයිට් වෙන තැන සහ අනිත් අය වාව හරියටම හඳුනා ගන්න තැන ඒක තමයි. ඒ හින්දා මේක තේරුම් ගන්න මේක ගොඩන ලැබිච්ච උපරිම හොඳම අවස්ථාව. පාසල් ජීවිතේ පර්ෆෝමන්ස් කරලා අනිත් අය අතර පාසලේ නම තියන්න පුළුවන් අවසාන මැච් එක මේක වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක උපරිමේ කරන්න බලන්න. උපරිමේ කරන්න බලන්න පෞද්ගලිකව තමයි. බැට්ස්මන් කෙනෙක් විදිහට තමාගේ මේක ඊට පස්සේ බෝලර් කෙනෙක් විදිහට ඊට පස්සේ ෆීල්ඩර් කෙනෙක් විදිහට නේ පර්ෆෝම් කරන අතර වාරේ අන්තිමේට ටීම් ඉෆෙක්ට් එකක් විදිහට ඕගොල්ලෝ නේ සිදු කෙරිණි. ඉන් අනතුරුව ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන් වෙනුවෙන් ධර්මාලෝක විද්‍යාලීය මව්බිම වන විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රයේදී විද්‍යාලයේ මහා සංඝරත්නය විදුහල්පතිතුමන් ක්‍රීඩා භාර ආචාර්යවරුන් සහ ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන් අතුළු පිරිස වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කරනු ලැබින. මෙවර ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ දරනු ලබන අතර ඒ වෙනුවෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රමුඛ දායකත්වයක් සහ විශාල සහයෝගයක් ලබා දෙනු ලබයි. එමෙන්ම මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ඇතුළු සමාජික මහත්ම මහත්මීන් කිහිප දෙනෙක්ද සහභාගී විය.